හයි මම අද මේ පෙන්වන්නේ ලෝකයේ භයානකමත් ඒ වගේම ඉතිහාසයෙන් පිරුණු ස්ථානවලින් එකක් වෙන පැරිස් කැටකොම්ස්. ඇත්තට මේ දකින්නේ සාමාන්‍ය සොහොන් බිමක් නෙවෙයි. මේ භූගත උමං ජාලය තුල ඇත්තට මිලියන 6කට ආසන්න මිනිසුන්ගේ අස්ථි සහ හිස් කබල් තැන්පත් කරලා තියෙනවා. මේ ස්ථානය ඇත්තට මරණීය නගරය ලෙස හඳුන්වනවා. මුලදී මේ ස්ථානය නිර්මාණය කරලා තියෙන්නේ මලුන් තැන්පත් කරන්න නෙවෙයි. ඇත්තටම හුණුගල් කැණීම් සඳහා තමයි භාවිතා කරලා තියෙන්නේ. ඒ වුණාට 18 වන සියවස වෙනකොට පැරිස් නගරයේ ජනගහනය ඉතා ශීඝ්‍රයෙන් වර්ධනය වෙලා තියෙනවා සහ ඒ කාලේ විවිධ වසංගත රෝග අධික මරණ සංඛ්‍යාව ගොඩක් දරුණු වෙලා තියෙනවා. ඒ නිසා 1786 වසරේ ඉඳන් පැරණි සොහොන් බිම් වල ඇත්තටම ඉඩ නැති වෙලා තියෙනවා. ඒක නිසා ඒ කාලේ හිටපු බලධාරීන් තීරණය කළා තියෙනවා රාත්‍රී කාලයේදී මේ අස්ථියව ගෙනල්ලා මේ වගේ නියම තැන්පත් කරන්න තීරණය කළා තියෙනවා. ඇත්තට මේ දකින්නේ අලංකාර බිත්ති නෙවෙයි. මේ හැම හිස් කබලක්ම හැම අස්ථියක්ම කවදා හරි ජීවත් වෙච්ච සැබෑ මිනිසෙකගේ ජීවිතයක අවසානයක් තමයි ඔයාලා මේ දකින්නේ. ඉතිහාසයට අනුව ඇත්තටම ප්‍රසිද්ධ ප්‍රංශ ලේඛකයන් දාර්ශනිකයන් කීප දෙනෙක්ගේ අස්ථිත් මේ අතර තියෙනවා කියලා කියනවා. ඒ වුණාට ඒවා වෙන වෙනම හඳුනා ගන්න බෑ. ඔක්කොම මිශ්‍ර වෙලා තමයි තියෙන්නේ. කැටකොම්ස් ඇතුළට පිවිසෙන ස්ථානයේදී ඇත්තටම ප්‍රංශ භාෂාවෙන් ලියලා තියෙනවා නවතින්න මෙතෙන් සිට මරණේ රාජධානිය ආරම්භ වේ කියලා. ඒ වචන ඇත්තටම කියපු මොහොතේ ඉඳගෙනම ඇත්තටම ඒ ස්ථානයේ නිහඬ බව යනවා. නිහඬ බව සහ ඉතිහාසයේ බර ඒක ෆීල් වෙනවා. මොකද අපිට ඒක ඇතුළට යද්දී ඔඩියෝ ගයිඩ් එකක් දෙනවා. ඒ හැමදේම එක්ස්ප්ලেইন කරනවා. ඇත්තට මේක සංචාරකයන්ට විවෘත වෙලා තියෙනවා. බලන්න යන්න අනිවාර්යයෙන්ම ඕන තැනක්. ඒ වගේම ඒක එක්කෙනෙක්ට යුරෝ 30ක් වගේ තමයි මට මතක විදියට යන්නේ. එතකොට ඒක කලින් බුක් කරන්න ඕන. නැත්නම් ඇත්තටම යන්න බැරි වෙනවා. මොකද ඒගොල්ලෝ සීමිත ප්‍රමාණයක් තමයි අරගන්නේ එක වෙලාවකට. ඉතින් මේකේ ඇත්තටම පොළොව යටට ටිකක් යන්න තියෙනවා. පඩිපෙල් 113ක් වගේ බැහැගෙන පල්ලෙහාට යන්න තියෙනවා. හරිම බොහොම වැදගත් තැනක්. ගිහිල්ලා බලන්න වටින තැනක් තමයි මේ පැරිසියේ කැටකොම්ස් කියන්නේ.